හරිලා සවාල් ලියලා ඉවරද? මං ඊයේ කිව්වා අද එනකොට අම්මගෙන කතාවක් පාඩම් කරගෙන එන්න කියලා. ආවද පාඩම් කරගෙන? ඔව් ටීචර් මම මුලින් කතාව කරන්නද? very good ප්‍රසද. අන්න එහෙම තමයි ළමයි ඉන්න ඕනේ. හැම දෙයකටම මුලින්ම ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එන්න පුතා. සභාවෙන් අවසරයි. මම මෙතනට පැමිණියේ අම්මා ගැන කතාවක් ඉදිරිපත් කිරීමටයි. මගේ අම්මාගේ නම ලිලන්තිකා අරුණකාන්ති. මම මගේ අම්මාට ගොඩක් ආදරේ. අර සංගීතය ඔබ දෙකට ස්තුතියි. ඊළඟට එන්න බලන්න. ගයි කියන්නේ. මගේ අම්මා තමයි මේ ලෝකෙම ඉන්න හොඳම අම්මා. මම වැඩිපුරම ආදරේ මගේ අම්මට ඒත් අපේ අම්මා වැඩිපුරම ආදරේ මන්ට. මගේ අම්මා මං ඉල්ලන ඕන දෙයක් අරන් දෙනවා. මම නම් මගේ අම්මට නෙමෙයි වැඩිපුරම ආදරේ මගේ තාත්තට. ඇයි අම්මා බනින හැමදේම තාත්තා අහන් ඉන්නවනේ. සභාවෙන් අවසරයි අද මම මෙතනට පැමිණියේ මගේ අම්මා ගැන කතාවක් කරන්න. ඒ වුණාට අද මට අම්මා ගැන කතා කරන්න බෑ. මොකද අම්මා ඉස්කෝලේ යනකොට මාත් එක්ක තරහ වෙලා ආවා. මගේ අම්මා ගැන ප්‍රණීතා මම මගේ අම්මට ආදරේ. සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ මගේ අම්මා ගැන කීමට. ටීචර් මම අද කතාව පුරුදු වෙලා නැහැ. හෙට එනකොට තනියම කතාවක් කරන්න පුරුදු වෙලා එන්න ඕන. දැන් ගිහින් වාඩි වෙන්න. සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණියේ අම්මා ගැන වදම්බලක් ඔබාමුවේ තැබීමට. මම අම්මත් එක්ක තරහයි. අම්මා මට ෆෝන් එකක් දෙන්නේ නැහැ ගේම් එකක් ගන්න. ඒකින්ද මම අම්මත් එක්ක තරහයි. ස්තුති. සාදෙව මෙහෙන්න පුතේ. අම්මට ආයි කවදාවත් එහෙම කියන්න එපා. අම්මා එහෙම කරන්නේ පුතාට හොඳට උගන්වන්න ඕනේ ඉන්න. ආයි කියන්න එපා පුතා එහෙම. දැන් කවුද කතාව කරේ නැත්තේ? නාඩි එන්නකෝ.